ආපදාවෙන් වගාහානි වලින් පීඩාවට පත් වූ ගොවීන්ගේ බැංකු ගිණුම් වලට රුපියල් මිලියන 600ක් බැර කිරීමට පියවරගෙන තිබෙනවා. කෘෂිකර්ම සංවර්ධන කොමසාරිස් ජෙනරාල් ධම්මික රණතුංග මහතා මේ බව ප්‍රකාශ කර තිබෙනවා. ගොවීන්ට සිදු වූ වගාහානි සඳහා වන්දි මුදලින් 80%ක් පමණ මෙම සතියේ ගෙවීමට සැලසුම් කර ඇති බවද ඔහු සඳහන් කළේය. මෙම ව්‍යසනයෙන් පසු පුනරුත්ථාපනය කළ හැකි ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 95,000ක් ලෙස හඳුනාගෙන ඇත. වගාහානි වන්දි සඳහා තවමත් ඉල්ලුම් කර නොමැති ගොවීන්ට ප්‍රදේශීය කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහායකවරයාගෙන් සුදුසු අයදුම්පතක් ලබා ගන්නා ලෙස ඔහු උපදෙස් ලබා දී තිබෙනවා. ඉන්පසු අයදුම් පත්‍රය ප්‍රදේශීය කෘෂිකර්ම සංවිධානවල ලේකම්, ප්‍රධානියා, ආර්ථික සංවර්ධන නිලධාරී හෝ සමෘද්ධි නිලධාරී සහ කෘෂිකර්ම උපදේශකවරයාගේ අත්සනින් කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහායකවරයා වෙත වහාම ඉදිරිපත් කළ යුතු බව කොමසාරිස් ජෙනරාල්වරයා පැවසීය. මේ පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට දැන්ම අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.